මං ආසම හැමදාටම තනියෙන් ජීවත් වෙන්න. මේක තමයි මගේ හිතේ හැමතිස්සෙම තියෙන කතාව. තනියෙන් ජීවත් වෙනවා කියන එක ඇත්තටම මේ තරම් සැනසීමක් ගෙන දෙනවා නම් ඇයි හැමෝටම බැරි තනියෙන් ජීවත් වෙන්න. මේ ඒ වගේ තවත් දවසක්. සති 3කට පස්සේ මම ආයෙ වැඩට යනවා. පහුගිය කාලේ වකවානු වල ගෙවා ගන්න හරි අමාරුයි. මොකද මම හුඟක් අසනීපෙන් හිටියේ. කොහොම වුණත් ජීවිතේ හැම දෙයකටම මුහුණ දෙන්න සිද්ධ වෙනවනේ. මේ මගේ ඉන්ටර්න් කාලේ ඉවරවත් ගන්නම වෙනවා. මෙන්න මේ වගේ හරි ලස්සන පරිසරයක තමයි මම මගේ සීමා වාසික පුහුණුව කරගෙන යන්නේ. හුඟක් අය මේකන දකිද්දිම දන්නේ නැති මේ කොහේද කියලා. මං හැමදාම හරි ආසාවෙන් යන්න ඉන්න මේ ගමන ඇත්තටම හුඟක් වාසනාවන්ත ගමනක්. උදේම හරි ආසාවෙන් නැගිටලා තමයි මං වැඩට යන්න ලෑස්ති වෙන්නේ. සමහර දවස් තියෙනවා හුඟක් කම්මැලි. ඒ කොහොම වුණත් සබාධමත් එක්ක ජීවත් වෙන හදන හැම තප්පරයක්ම මිනිස්සු එක්ක ගෙනත් වෙන්නේ හරි ලස්සන හරිම ලස්සන මතකයන් ගොඩක්.